හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, රහතන් වහන්සේලා තුල ගත්තත් සංසාරික පුරුදු එකිනෙකා තුල එක එක ස්වරූපෙන් දකින්නට ලැබෙනවා. එක සිදුවීමක් දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. එක අවස්ථාවක මහරහතන් වහන්සේ නමක්, නමුත් උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේ බොහෝ දානේ වළඳනවා. උන්වහන්සේ පාත්‍රයේ පිරෙන්නම දානේ පුරෝගෙන වළඳනවා. මේක අනික් ස්වාමීන් වහන්සේලාට මේ දානේ ගන්න ප්‍රමාණය පිළිබඳ යම් නොසතුටක් ඇති වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අස්වල් භික්ෂුන් වහන්සේ හරියට දානේ වළඳනවා. මේක හරිම අශෝභන දෙයක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පාත්‍රයේ පිරෙන්නම දානේ අරගෙන බොහෝ වෙලාවක් දානේ වළඳනවා කියලා. බුදුරජාණන් වහන්සේ කතා කරලා භික්ෂුන් වහන්සේලා ඉදිරිය අහනවා, භික්ෂුව ඔබ දානේ වළඳන්නේ ප්‍රමාණවත් ආකාරයෙන්. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම දානේ වැළඳුවට ඒ ටිකත් මට මදි කිව්වා. කොච්චර දානේ වැළඳුවත් මේ කුසගින්න අවසන් වීමක් නම් වෙන්නේ නැtei කිව්වා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේගේ පෙර ජීවිත ගැන විමසලා කියනවා, මහණෙනි මේ භික්ෂුව සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඒ නිසා නිନ୍ଦා අපහාස කළ අකුසල් පුරව ගන්න එපා කියනවා. කෙලෙසුන්ගේ මිදිච්ච රහතන් වහන්සේ නමක්. නමුත් ආත්ම භාව 500ක් හස්ති රාජ මහා කුලේ ඇතෙක් වෙලා ඉපදිච්ච කෙනෙක් කියනවා. එතකොට මේ හස්ති රාජයෙක් හැටියට ඇතෙක් වෙලා ආත්ම 500ක් ඉපදිච්ච කෙනෙක්, ඒ ඇතිවෙච්ච සංසාර පුරුද්ද නිසා මනුස්ස ලෝකයේ ඇවිල්ලා පැවිදි වුණත් කොච්චර ආහාර ගත්තත් ඒකේ ප්‍රමාණයක් ඇති කියලා හිතෙන්නේ නැහැ. මොකද කුසගින්න කියන එක හැම වෙලාවෙම මතුවෙන අර සංසාර පුරුද්ද. තමන්ගේ විඥානේ යම් දෙයකට හැඩ ගැහුණාට පස්සේ, කෙනෙක්ගේ විඥානේ යමකට පුරුදු වුණාට පස්සේ, ඇබ්බැහි වුණාට පස්සේ, ඒක සංසාරික පුරුද්දක් වශයෙන් දිගින් දිගට ආත්මෙන් ආත්මයට යන ස්වභාවයක් අපිට දකින්න ලැබෙන. ඔය වගේම තවත් ධර්මයේ තියෙන එක සිදුවීමක්, තරා රහතන් වහන්සේ නමක්. නමුත් කවුරුත් දන්නේ නැහැ මේ රහත් කෙනෙක් කියලා. මොකද රහත් වුණා කියලා ඇඟේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්නව නෙමෙයි. උන්වහන්සේගේ සාමාන්‍ය චර්යා රටාව, සාමාන්‍ය හැසිරීම, මේ තුල තමයි රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් එදා ජීවත් වුණේ. මම මෙහෙමයි, මම මේ වගේ ඵලයකට ආපු කෙනෙක්, මං දැන් මේ වගේ කෙනෙක්, මං වෙනදා වගේ නෙමෙයි, දැන් උඹලා මට ගරු කරපල්ලා. ඔය වගේ අර තමන්ගේ තියෙන චිත්ත දියුණුව මුල් කරගෙන යම් කිසි පිළිගැනීමක් ලබන්න හෝ, යම් කිසි සමාජි කැපිලා පේන්න හෝ, අනිත් භික්ෂූන් වහන්සේලා අතර මම ඉහළට දියුණු වෙච්ච කෙනෙක් කියලා හුවා දක්වන්න හිත දියුණු කරපු කෙනෙක් උත්සාහය ගන්නෙ නැහැ. නමුත් මේ ස්වාමීන් වහන්සේ එක්තරා ආරාමයක වැඩ සිටියා. හැබැයි උන්වහන්සේගේ සංසාර පුරුද්ද කියන්නේ, උන්වහන්සේ නිතර කතා බහ කරනකොට වසලවාදයෙන් තමයි කෙනෙකුට කතා කරන්නේ. මෙහි වරෙන් වසලයක්, අර වැඩි කරපම් වසලයක්. එතකොට ඒ වගේ කරපම් මෙහි වරෙන් ඵලයන්, ඒ වගේ කෙනෙක්ගේ හිත රිදෙන විදිහේ වචන වලින් තමයි උන්වහන්සේ නිතර කතාබස් කරන්නේ. ඉතින් මේක මිනිස්සුන්ට අල්ලන්නේ නැහැ. මේ අය ඇවිල්ලා අපි කියමු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියමු කිව්වා, මේ කතා කරන්නවත් දන්නේ නැති හාමුදුරු කෙනෙක්. ඉතින් මේ පිරිස එදා ජේතවනාරාමයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළගෙන, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපේ අර අසවල් විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට කතා කරන්නවත් දන්නේ නැtei කිව්වා. වසලයා මේ වගේ නොයෙක් විදිහේ පහත් වචන වලින් තමයි කියව කෙනෙකුට කතා කරන්නේ. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක අහගෙන ඉඳලා මේ භික්ෂුන් වහන්සේ මේ පිරිස අතරට කැඳෙව්වා. කැඳවල බුදුරජාණන් වහන්සේ අහනවා, ඇත්තද මේ පිරිස කියන කතාව? එතකොට මේ භික්ෂුන් වහන්සේ කියන, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මගේ හිතේ කිසිම කෙනෙක් ගැන ඇලීමක්, ගැටීමක්, තරහක්, ද්වේෂයක් පිහිටන්නේ නැtei කිව්වා. බුදුරජාණන් වහන්සේ බලලා කියනවා, මහණෙනි මේ කෙනා ආත්ම 100 ගණනක් බ්‍රාහ්මණ මහා කුලේ ඉපදිච්ච කෙනෙක් කියනවා, බමුණෙක්. එතකොට අර බ්‍රාහ්මණ මහා කුලේ ආත්ම 100 ගණනක් ඉපදෙනකොට ඒ බමුණන්ගේ ස්වභාවය තමයි අනිත් අයට, ඒ පහත් කුලවලා ඊළඟට නොඑක් විදිහයට වසලවාදීන් තමයි උන් කතා කරන්නේ. ඒ තමන්ගේ තිබ්බ ආත්ම ගණනාවක් තිස්සේ විඥානී ගොඩනැගිච්ච ඒ චරිත ලක්ෂණ තමයි ඒ පෙන්නුම් කරේ බුදුරජාණන් වහන්සේ වදාළ. නමුත් මේ කෙනා හිත කෙලෙසුන්ගෙන් මිදිච්ච රහතන් වහන්සේ නම. හිතේ තරහක්, ද්වේෂයක්, වෛරසිතකින් කතා කරනවා නොමේ කියවා. ඒ පුරුද්ද කියව. එතකොට අපිට පේනවා එක පුද්ගලයන් තුළ මේ සංසාරික පුරුදු කියන ඒවා විඥානයත් සමග සංසාරේ ගමන් කරන ස්වභාවයක් දකින්න ලැබෙනවා.
විඤ්ඤාණය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විඤ්ඤාණය අපි යමක් කරනකොට අපේ ක්‍රියාව යම් ස්වරූපයකින්ද අපි පවත්වන්නේ ඊට අනුව විඤ්ඤාණය හැඩගැහෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණක් කියනවා. යම් කිසි කෙනෙක් නිතර නිතර පින් දහම් කරනවා. පිනට නැඹුරු වෙනවා. පිනට නැඹුරු වෙලා තමන්ගේ සිත කය වචනයෙන් පින් දහම් වලට නැඹුරු වෙච්ච ජීවිතයක් ගත කරනකොට පුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. ඒ කෙනාගේ විඤ්ඤාණයත් පිනට නැඹුරු වෙලා හැඩගැහෙනවා. පිනට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් ඔහුට සකස් වෙනවා. අන්න බලන්න නිතර නිතර පින් දහම් වල යෙදෙනකොට නිතර පුණ්‍ය සහගත කටයුතු වලට යෙදෙනකොට තමන්ගේ විඤ්ඤාණය පිනට අඩුව නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති අපුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. යම් කිසි කෙනෙක් නිතර පව් කරනවා අකුසල් කරනවා. තමන්ගේ සිත කය වචනේ නොයෙක් විදිහේ පාපී අකුසල් වල යෙදෙනවා. එහෙම කරන්න හැම වෙලාවෙම ඔහුගේ හිත කය වචනේ මේ තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ අකුසලයකට නැඹුරු වෙලා. හැම වෙලාවෙම ඔහු හිතන්නේ අකුසලයක් කරන හැටි පාපී ක්‍රියාවක යෙදෙන හැටි. එතකොට මේ චරිත ලක්ෂණයත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාළ නිතර අකුසල් කරන කෙනාගේ විඤ්ඤාණය අපුඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. අකුසලයට නැඹුරු වෙච්ච හිතක් විඤ්ඤාණයක් ඔහුට සකස් වෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යමෙක් ධ්‍යාන වඩනවා භාවනා වඩනවා. නිතර සමාපatti වලට සමවදිමින් ධ්‍යාන වඩමින් වාසය කරනවා නම් ආනිඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති ආනිඤ්ඤෝපගං හෝති විඤ්ඤාණ. යම් කිසි කෙනෙක් ආනිඤ්ඤාභි සංස්කාර කියන්නේ ධ්‍යාන වඩනකොට ඒ ධ්‍යානයට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් ඔහුට සකස් වෙනවා. එහෙමනම් අපිට ඊටාම පැහැදිලි පිනක් කරනකොට නිතර පිනේ යෙදෙනකොට පුණ්‍ය සහගත කටයුතු වලම නිතර යෙදෙන කෙනාගේ විඤ්ඤාණය පිනට අනුව හැඩගැහෙනවා. නිතර අකුසල් කරනකොට අකුසලයට නැඹුරු වෙලා කටයුතු කරන කෙනාගේ විඤ්ඤාණය අකුසලයටම නැඹුරු වෙලා හැඩගැහෙනවා. ඒ වගේමයි නිතර සමාධිය වඩනකොට නිතර භාවනා කරනකොට ධ්‍යාන වඩනකොට ඒ කෙනාගේ විඤ්ඤාණය සමාධියට නැඹුරු වෙච්ච විඤ්ඤාණයක් සිතක් ඔහුට ගොඩ නැගෙනවා. හැබැයි මේ සිතුවිලි එක ආත්මිකින් දෙහිකින් අවසන් වෙන්නේ නැහැ. පින්වතුනි කවුරු හරි ඇහුවොත් ඔබට වයස කීයද? අපි කියයි අපිට දැන් අවුරුදු 50 සම්පූර්ණයි දැන් මට 48යි කියයි 30යි කියයි. අපි ආයුෂක් පනවන්නේ මේ විඤ්ඤාණයට නෙමෙයි. විඤ්ඤාණය ඇසුරු කරගෙන පවතින අපේ ශරීරයේ තියෙනවා. මේ මනුස්ස ලෝකේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් මේ කබලින්කාර ආහාරයෙන් පෝෂණය වන ගොරෝසු ශරීරයක් මේ විඤ්ඤාණය ඇසුරු කරගෙන අපි ගොඩනග. මෙන්න මේ ශරීරයට මේ ආයතන 6කින් යුක්ත මේ ශරීරයට තමයි අපි ආයුෂක් පනවන්නේ. දැන් මට අවුරුදු 50යි කියයි 60යි කියයි 70යි කියයි 80යි කියයි. හැබැයි මේ ශරීරය විඤ්ඤාණය මේ ශරීරය අල්ලගෙන ඉන්නේ తాවකාලිකව මේ ශරීරය අතහැරලා විඤ්ඤාණය තවත් කයක් හොයාගෙන යනවා තව ටික කාලයකින්. එතකොට මේ ශරීරය අතහැරලා යනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ආයුස්මාච විඤ්ඤාණ ආයුෂත් මේ ශරීරය අතහරිනවා. ඒ ආයුෂ තමයි අපි කියන්නේ අපිට දැන් අවුරුදු 50යි 60යි 70යි. එතකොට කර්මානුරූපීව ගේන ආයුෂ අවසන් වෙනකොට මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව බැහැර වෙනකොට විඤ්ඤාණය ශරීරයෙන් පහ වෙලා යනවා. විඤ්ඤාණය කර්මානුරූපී වැඩිලා යනවා තවත් තැනකට. ඊට පස්සේ මේ ශරීරයේ වැඩකට ගන්න බැරි දර කඩක් එක තැනක දිරලා පස් වෙලා ගියා වගේ මහ පොළොවට පස් වෙලා අවසන් වෙනවා. හැබැයි විඤ්ඤාණය ගමන අවසන් වෙන්නේ නැහැ. විඤ්ඤාණය මේ ශරීරය අල්ලගෙන හිටියේ తాවකාලික නවාතැනක් හැටියට විතරයි. විඤ්ඤාණය මෙතනින් අතහරිනකොටම ඊළඟ චිත්ත පරම්පරාවේ ඊළඟ චිත්තක්ෂණේම තව තැනක අල්ලගෙන තමයි විඤ්ඤාණය මෙතන අතහරින්නේ. අන්නේ නිසා මේ විඤ්ඤාණයට ආයුෂ කොච්චරයිද කියලා කවුරු හරි අපෙන් ඇහුවොත් අපිට කියාගන්න පුළුවන් කමක් නැහැ. ලෝතර බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ ජීවිතේ ආපස්සට විමසලා බැලුවා කවදාද මේ ලෝකේ සත්‍යයන් හටගත් කෙලවරක් හොයන්න පුළුවන්ද? ආත්ම 100,000 ගණනින් උන්වහන්සේ ආපස්සට බලාගෙන ගියා. කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් මේ විශ්වය ඇති වෙලා පැවතිලා නැති වෙලා යන කල්ප දහස් ගණනින් දසදහස් ගණනින් උන්වහන්සේ ආපස්සට විමසුවා. ඒ හැම තැනකම හැම ආත්මයකම කවුරු හෝ නමකින් කවුරු හෝ පුද්ගලයෙක් හැටියට එක්ක සත්වයෙක් හැටියට නිරිසතෙක් හැටියට පෙරේතෙක් අමනුෂයෙක් හැටියට මේ ලෝකයේ මේ තල 31කින් යුක්ත මේ ලෝක ධාතුවේ යම් තැනක ඉපදීමක් තියෙනවා.
එනිසා උන්වහන්සේ දේශනා කරනවා අනමතක්ගෝ යම් භික්කවේ සංසාරු. මේ සංසාර ගමන අනවරාග්‍රයිකි වන්න එක තම අපිට දෙන්න තියෙන උත්තරේ කෙලවරක් හොයලා අවසන් කරන්න බැරි තරක්. දීර්ඝ සංසාර ගමනක තමයි අපි මේ ඉපදමින් මැරමින් එන්නේ. අන්නේ දීර්ඝ සංසාර ගමන අපි එනකොට අපේ විඤ්ඥානයට ඇබ්බැහි වෙච්ච සංසාරික පුරුදු තියෙනවා. අපේ විඤ්ඥානය පුරුදු වෙච්ච යම්යම් අකුසල රටාවන් තියෙන්න්නට පුළුවන්. අන්නේ වැැන් වැලකිලා අපේ විඤ්ඥානය කුසල සහගත මාර්ගයට යොමු කරගෙන කුසලේ තුළ දියුණු කරලා පින තුළ යොදවලා අපි උත්සාහෙන් වීරියෙන් තමයි පුුණ්‍යවන්ත රටාවකට මේ විඤ්ඥානය හුරු කරගන්නට තියෙන්. පිංහතුනි සංසාර පුරුදු මේ විඤ්ඥානයත් එක් එනවා වගේම පෙරකරපු අකුසල් මේ විඤ්ඥානයත් එක්කම බැඳිලා දිගට සංසාරය ගමන් කරනවා. ඔබ අහල ඇති අපරාපරිය වේදනී අකුසල් ගැන. නිවන් දකිනකන් සංසාරි පස්සෙන් පන්න විපාක දෙන අකුසල් කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. එතකොට අපිට පේනවා නිවන් දකිනකම්ම සංසාරය පන්න විපාකදිදී එන දීර්ඝ අකුසල් එනවන කොහොමද මේ අකුසල් එන්නේ. නිකං අහසේ පාවෙලා එනවා නොවේ. මේ විඤ්ඥානය කියන එක තනියෙන් පවතින් නෑ කියල බුදුරජාණන් වහන්සේ බීජ සූත්‍රයේදි පෙන්න්නනවා. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ බීජ කියන සූත්‍රයේදි කන්ද සංයුක්ත බුදුරජාණන් වහන්සේ වදල මහනෙන රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරවලින් තොර තනිව පවතින විඤ්ඥානයක් ගැන හෝ තනිව ගමන් කරන විඤ්ඥානයක් ගැන හෝ තනිව විපුල භාවයකට පත්වෙන විඤ්ඥානයක් ගැන හෝ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් ලෝකෙ දකින්නේ නෑ කියලා. එහෙමනම් අපිට මේ බුද්ධ දේශනාවෙන් පැහැදිලෙනවයි විඤ්ඥානය යම් තැනක තියෙනවනං ඒ විඤ්ඥානය පවතින්නෙම රූපයක් ඇසුරු කරගෙනමයි. ස්පර්සයෙන් ඇතිවෙන විඳීමක් ඇසුරු කරගෙනමයි විඤ්ඥානය පවතින්. ඒ වගේම සංඥාව හඳුනා ගැනීමක් ඇසුරු කරගෙනයි විඤ්ඥානය පවතින්. ඒ වගේම සංස්කාර ඇසුරු කරගෙනයි විඤ්ඥානය පවතින්. මොනවද මේ සංස්කාර කියන්න ඇහේ ස්පර්සය නිසා ඇතිවන චේතනාව. කනේ ස්පර්සය නිසා පහළවෙන චේතනා. නාසේ ස්පර්සයෙන් පහළවෙන චේතනාව. දිවේ ස්පර්සයෙන් පහළවෙන චේතනා කයේ ස්පර්සයෙන් පහළවෙන චේතනා මනසින් අපි හිත ගොඩනගන චේතනා. මේ චේතනාවමයි කර්මයක් බවට පත්තින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනා හම් භික්කවේ කම්මං වදා. මහනෙනි චේතනාව කර්මයයි කියල බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙමනම් මෙන්න මේ චේතනාවත් විඤ්ඥානය ඇසුරු කරගෙනයි කියෙන පවතින්. විඤ්ඥානයේ රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංස්කාරවලින් තොර විඤ්ඥානයක් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නේ නෑ කියන ඒ කාරණයේ තේරුම තමයි විඤ්ඥානි හැම වෙලාම රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගෙනයි පවතින්. මෙන්න මේකම තමයි අපි තවතුරටත් විග්‍රහ කරලා ගන්නේ නාමරූප නිසා විඤ්ඥානය හටගන්නවා කියන කාරණය. නාමරූප පච්චා විඤ්ඥානං විඤ්ඥාන පච්චා නාමරූපන්. මේ විදිහට අපි කතා කරනවා විඤ්ඥානය නිසා නාමරූප ඇතිවෙනවා ඒ ඇතිවෙන නාමරූප විඤ්ඥානය ඇසුරු කරගෙන පවතින. එහෙමනම් අපිට තේරෙනවා මේ තනිවෙන් හිතක් විතර. විඤ්ඥානය කියන එක අපි තේරුම් ගත්තොත් මජ්්‍යම නිකාය වේදල්ල කියල සූට දේශනාවක් තියෙන. මේ සූට දේශනාවිදි විඤ්ඥානය කියලා කියන විඤ්ඥානය කියන්නේ මොකකටද කියලා. මේ මහරහත්තන් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාව. එතනදි විඤ්ඥානය කියන්නේ කුමන අර්ථයකින්ද කියලා විඤ්ඥානය ගැන විමසනකොට මේ මහරහත්තන් වහන්සේ පිළිතුරු දෙනවා විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඥානන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි කෙන විඤ්ඥානය කියලා කියන්න. එතකොට විඤ්ඥානය කියලා අපි සාමාන්‍යෙන් කතා කරපම අර්ථයකින් අපිට දැන ගැනීමක් විඤ්ඥානයෙන් ඇති කරලා දෙනවා. තැන් අපේ ඇහේ විඤ්ඥානය හටගන්න එකට කියන චක්කු විඤ්ඥාන. ඒ චක්කු විඤ්ඥානයෙන් තම ඇහේ හටගන්න රූප දැනගන්න ඇහේ ඇතිවන විඳීම දැනගන්න ඒ දකින රූපවල වෙනස්කං මේ පාට වරණ හැඩතල පියා දැන් ලස්සනයි කැතයි ඒ සියල්ල දැනගන්න අපිට උපකාර වෙනවා විඤ්ඥානයක් ඇහේ හට ගැනීම. ඒක ඇති වෙන්නේ ඇහැයි රූපයයි විඤ්ඥානයයි කියන මේ කරුණු තුන එකතුව. ඒකට අපි කියෙනවා ස්පර්සය. ස්පර්සයෙන් තමයි විඳීම් හඳුනා ගැනීම් චේතනා කියන සියල් ඇහැ තුළ සිද්ධවෙන්. එහෙමනම් අපිට පේනවා ඇහැ තුළ සතර මහාධාතුන්ගේ ක්‍රියාකාරිත්වයක් සිද්ධ වෙන්නට ඕන ඇහැයි රූපයයි කියන සතර මහාධාතු නිසා ඇතිවෙච්ච දේවත්. එතකොට ඇසයි රූපයයි විඤ්ඥානය එකතු වනාන ඒක තමයි ස්පර්සය. එහෙමනම් එතන විඤ්ඥානය තියෙනවා.
අන්නේ ස්පර්ශය නිසා තමයි ඇහැ තුළ විඳීම් හඳුනා ගැනීම චේතනා කියන මේ කරුණු තුනම ඇතිවේ. එහෙමනංගේ කාරණා තුනටම මුල්වෙච්ච මූල බීජයේ ස්පර්ශය නං විඤ්ඥානයත් ඒත් ඇසුරු කරගෙන පවතිනවා. එහෙමනං අපිට පේනවා රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගෙනයි හැම වෙලායම විඤ්ඥානයක් පවතින්. අන්නේ නිසා පිංහතුනී මේ ඇහේ විඤ්ඥානයෙන් අපි රූප දැනගන්නවා වගේම කනේ විඤ්ඥානයෙන් නිසා තමයි මේ සබ්ද දැනගන්නේ සබ්දවල වෙනස්කන් දැනගන්න. ඒ සබ්දයක් නිසා අපිට යම් සැපයක් දුකක් උපේක්ෂාවක් ඇතිවෙනවනම් ඒක දැනගන්නෙත් මේ කනේ හටගන්න සෝත විඤ්ඥානි මුල් කරගෙන. ඊළඟට ගඳ සුවඳ අපි හඳුනාගන්නවා ඒවා දැනගන්නවා. දිවට දැනෙන් රස දැනගන්නවා කයින් පහස දැනගන්නවා මේවා හිතෙන් හිත අපි යම් අරමුණු ගොඩ නගන. එතකොට මේ සියල්ලම අපිට සිද්ධ වෙන්නේ මේ ඇස කණ නාසය දිවකය මනස කියන අපේ ආයතන හයම ඇසුරු කරගෙන මේ විඤ්ඥානයේ ක්‍රියාකාරිත්වයක් සිද්ධ වෙනවා. අන්නේ නිසා පින්වතුනි අපි මේ ආයතන හය මුල් කරගෙන මේ විඤ්ඥානයත් එක්ක බැඳිච්ච චේතනා පහළ වෙනවා හැම වෙලායම ඇහැට පේන රූප ගැන අපි චේතනා පහළ කරනවා. කනට ඇහෙන සබ්ද ගැන අපි චේතනා පහළ කරන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙන. දිවට දැනෙන් රස ගැන චේතනා පහළ වෙන. කයිට දැනෙන පහස ගැන චේතනා පහළ කරනවා. මනසින් මේවා ගැන හිත හිතා හැම වෙලායම මනෝ කර්ම රැස් කරන එක තමයි මනෝ සංචේතනා කියන්න. එහෙමනම් අපේ සිතකයි වචනය තුන්දොරින් ආයතන හය ඔස්සේම චේතනා පහළ වෙනකොට ඒ චේතනාවත් විඤ්ඥානයක බැඳිච්ච දෙයක්. අන්නේ නිසා අපි රැස් කරන කර්මයන් විඤ්ඥානය හරහා සංසාරයේ ආත්මෙන් ආත්මයට ගමන් කරනවා. එනිසා තමයි සමහර කර්ම මේ ජීවිතය අවසන් වුණේ නැත්නම්. දිට්ට දම්ම වේදනය විපාකයන් හැටියට මෙලව විපාකදීල අවසන් වුණේ නැත්නං විඤ්ඥානයත් එක්ක ඊළඟ භවයට අරගෙන යනවා. උපපච්ච වේදනය කර්මයක් හැටියට ඊළඟ ජීවිතයට අරගෙන ගිහිල්ලා ඒ කර්මාණු රූපයෝ විඤ්ඥානයෙන් දුක්විඳින්න අකුසල කර්මයක උපතක් නං ඒ උපත සලසල දෙන්නේ කර්ම ශක්තිය තුළි විඤ්ඥානය ඇදගෙන යනවා නිරේවල්ලොට. ඒ විඤ්ඥානෙ තිරිසං අපායට ඇදගෙන යනවා. ප්‍රේත ලෝකයට ඇදගෙන ගිහිල්ල දුක් සහිත උපත් ලබා දෙනවා. ඒකට හේතුව විඤ්ඥානයේ කර්මයත් එක්ක බැඳිච්ච දෙයක් නිසා. බලන්න මහරහතන් වහන්සේලාගේ තේර තේරී ගහතාවන් අධ්‍යයනය කරනකොට උන්වහන්සේලා භාවනා කරන්න උත්සාහ කරනකොට තමන්ගේ හිතට මේ විඤ්ඥානයෙන් නොයෙක් විදි අකුසල සාගත රූප සබ්ද ගන්ධ මේවා මවල පෙන්වමින් තමන්ග නොමගේ අවන් උත්සාහ කරනවා. විඤ්ඥානය කියන අපි නොමගේ අවර දෙයක්. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා මායූප මංච විඤ්ඥාන. විඤ්ඥානය කියන හරියට මායාකාරයෙක් වගේ කියන. මායාකාරයගේ ස්වභාවය යම් කිසි දේවල් ඇත්ත වගේ පෙන්නලා කෙනෙක්ව රවට්ටනවා. අන්න ඒකට රැවටෙන කෙනා විඤ්ඥානය ඇත්ත ස්වභාවය හඳුනගත්ත නැති කෙනා අර විඤ්ඥානය මායාවට රැවටෙනවා. නමුත් ධර්මය අවබෝධ කරන්න විඤ්ඥානය අවබෝධ කරන්න සසරදුකින් නිදහස් වෙන්න මහන්සිගන්න. භාවනා වඩන අය මේ විඤ්ඥානයට ගරහා කරපු සිදුවීම් තේර තේරී ගහතාවල තියෙනවා. රාතන් වහන්සේලා උදාන හැටියට පල කරනවා උන්වහන්සේලා භාවනා කරනකොට විඤ්ඥානයට ගරහා කළේ කොයි විදිහට. ඒ විඤ්ඥානය නුඹ මාව නිරේට අරගෙන ගියා නේද. නුඹ මාව මේ සංසාර ගමනේ අපායට ඇදගෙන ගියා නේද. තිරිසං ආත්ම භාවවල ප්‍රේතාත්ම භාවවල මාව දුක්විඳෙව්ව නේද. විඤ්ඥානයේ උඹට නං ආය මම සතරාපායට මාව ඇදගෙන යන්න මං ඉඩ තියන්නේ නෑ. ඒ නිසා දැන් ඔබ මම කියන විදිහට වැඩ කරපන්. මෙච්චර කාලයක් දීර්ඝ සංසාර ගමනි මං විඤ්ඥානයට වහලෙක් වෙලා ජීවත් වනේ. නමුත් අද මම නුඹට එහෙම වැඩ කරන්න ඉඩ තියන්නේ නෑ. සමතය නැමති ආයුදේ මං නුබෝ දමනය කරනවා. විදර්ශනා ඔස්සේ නුබේ සියලු මේ බැඳීම් දුරු කරලා නුබේ තියෙන ඇත්ත ස්වභාවය මං අවබෝධ කරගෙන සසරදුකින් නිමිදෙනවා. ඔය වගේ මහරහතන් වහන්සේලා තමන්ගේ සිතුවිලිවලට තමන්ගේ විඤ්ඥානයට ගරහා කරමින් භාවනාවේ හිත පිහිටෝපු ආකාර ගැන අපිට තේර තේරි ගාථාවල කියවන්න ලැබෙනවා. එදකොට අපිට පේනවා මේ විඤ්ඥානය අරගෙන යනව කර්ම ශක්තිය විසින් අපායවල්වලට නිරේවල්ලොට තිරිසන් ලෝකෝට අරගෙන ගිහිල්ලා ඒ දුක්විඳින උපත් සලසල දෙන්නේ අර සංසාරිකව ගමන් කරන විඤ්ඥානයත් එක්ක යන සසර පුරුදු නිසා. ඒ කර්ම ශක්තිය නිසා. පිංහතුනේ
මුගලන් මහරහත්තන් වහන්සේ ගැන හිතන් හොරුන්ගේ පහරදීමක් මතයි උන්වහන්සේට පිරිනිවන් පාන සිද්ධ වුණි. උන්වහන්සේ භාවනා කර කර ඉන්නද්දි පළවෙනි වතාවේ උන්වහන්සේ වැඩ හිටිය කුටිය මේ හොරු වට කරලා කුටියේ දොර කඩලා උන්වහන්සේට පහර දෙන්න සූදානම් වෙච්ච වෙලාවේ උන්වහන්සේ බොහොම 이르දිමත් භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. උන්වහන්සේ 이르දියෙන් දැක්කා. ඒ දැකපු නිසා උන්වහන්සේ සියුම් ශරීරයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා එළියට වැඩම කරලා උන්වහන්සේ නොපෙනෙන විදිහට මනෝමය ශරීරයකින් මෙතනින් ඉවත් වුණා කය සියුම් කරගෙන. හොරු දොර කඩලා බැලුවා උන්වහන්සේ පේන්නේ නැහැ. යමල්ලා යන්න කියලා මේ පිරිස ගියා. හැබැයි එදා නතර වුණේ නැහැ. ආයෙමත් ටික දවසකින් ඔවුන් සංවිධානය වෙලා පොළොව දඬු මුගුරු අරගෙන උන්වහන්සේට පහර දෙන්න දෙවනි වතාවෙත් උන්වහන්සේ වැඩ හිටිය කුටිය වට කරා. එදා කුටියේ දොර කඩන්න සූදානම් වෙනකොට උන්වහන්සේ සැනින් සමාපත්තියකට සමවැදිලා පියස්සෙන් අහසට පැන නැගලා වහලින් තමයි අහසට පැන නැගලා අහසින් වෙනත් ප්‍රදේශයකට වැඩම කරා. දෙවනි වතාවෙත් උන්වහන්සේ බේරුණා. හැබැයි උන්වහන්සේ තුන්වෙනි අවස්ථාවේ මේ හොරු එදා ආයෙමත් දඬු මුගුරු අරගෙන උන්වහන්සේගේ කුටිය වට කරන්න සූදානම් වෙච්ච වෙලාවේ උන්වහන්සේ විමසලා බැලුවා මම දේවතාවක්ම මගහැරියා. නමුත් මේ වතාවේ ආයෙමත් ඔවුන් දඬු මුගුරු අරගෙන මට පහර දෙන්න සූදානම් වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ආයෙමත් ඔවුන් මගේ පස්සේ පන්නන්නේ මොකක් හෝ පෙර අකුසලයක් නිසාද? අන්න උන්වහන්සේ පෙර ජීවිත විමසන්න පටන් ගත්තා. මොකක්ද මේකට හේතුව? උන්වහන්සේගේ පෙර ජීවිතේ බැලුවා, ඊට පෙර ජීවිත බැලුවා, මේ විදිහට පෙර ජීවිත බලාගෙන යනකොට හරීම පුදුමයි. මනුස්ස ලෝකෙ ඉපදිච්ච යම් ආත්මයක් තියෙනවා නම් ඒ හැම ආත්මයකදීම ගුටි කාලා තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. තිරිසන් ලෝකෙ ඉපදිච්ච යම් ආත්ම තියෙනවා නම් මේ දීර්ඝ සංසාර ගමනේ ඒ ආත්මවලදී හොරුන්ගෙන් පහර කාලා, එක්ක මිනිස්සුන්ගෙන් ගුටි කාලා, සත්තුන්ගෙන් පහර කාලා, මොකක් හෝ හේතුවක් නිසා ගුටි කාලම තමයි හැම ආත්මයකදීම යම් තැනක ඉපදුනා නම් මරණයට පත් වෙන සිදු වෙලා තියෙන්නේ. උන්වහන්සේ බලාගෙන ගියා කල්ප ගණන් ආපස්සට මොකක්ද මේකට හේතුව? අන්න බලාගෙන යනකොට උන්වහන්සේ දකිනවා තමන් අතින් ආනන්තරී අකුසලයක් සිදු වෙලා. ඇස් දෙක පේන්නේ නැති තමන්ගේ අම්මවයි තාත්තවයි වනාන්තරයකට අරගෙන ගිහිල්ලා හොරු පහර දෙන විදිහට පහර දීලා එක ආත්මයක තමන්ගේ දෙමව්පියන්ව මරලා තියෙනවා. අන්නේ අකුසල විපාකෙ ගෙවන්න නිරේට වැටිලා දුක් විඳලා ආනන්තරී අකුසලයේ ගෙව්වත් අපරාපරිය වේදනීය අකුසලයක් හැටියට විඥානයත් එක්ක බැඳිලා මේ කර්මයේ දිගට එනවා පිරිනිවන් පානකම්. හැම ආත්මයකම යම් තැනක ඉපදුනා නම් අර කර්මය විසින් විපාකේ සුදුසු විදිහට සකස් කරලා හැම ආත්මයකදීම ගුටි කාලා මැරෙන විදිහේ කර්ම ශක්තියක් මතුවෙලා එනවා. බලන්න එතකොට අපිට පේනවා අපේ මේ විඤ්ඥානය කියන එක අපිට ආපස්සට විමසලා පෙර ජීවිතවලට හිතාගෙන හොයාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපේ හිතේ තියෙන මේ සියලු දේවල් වසාගෙන තියෙන්නේ පංච නීවරණ ඔස්සේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නීවරණ කියන්නේ තනිකර අකුසල් ගොඩක්. අනීවරණ කියලා අංගුත්තර නිකායේ දේශනාවක බුදුරජාණන් වහන්සේ වදාලා පංච නීවරණ වලින් තමයි අපේ මතක ශක්තිය වහගෙන ඉන්නේ. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා කියන පංච නීවරණ වලින්. අචක්කු කරන දහම්මැස නුවණැස ලබා ගන්න තියෙන හැකියාව වහලා දාලා කෙනෙක්ගේ දහම් ඇස අන්ධ කරලා තියෙන්නේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනාගේ නුවණැස නැති කරලා දාලා මතක ශක්තිය පවා දුර්වල කරලා තියෙන්නේ මේ පංච නීවරණ වලින්. අන්නේ නිසා තමයි ඔබ සමත භාවනාවක් වඩනකොට බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම උගන්වන්නේ හිත දියුණු කරගන්න ඕන නම් අපේ හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. මෙන්න මේ සිහිය දියුණු කරන ක්‍රමේ තමයි සතර සතිපට්ඨානෙන් උගන්වන්නේ. එතකොට යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානේ වඩනවා කියන්නේ හිත දියුණු කරනවා. ඒ හිත දියුණු කරනකොට මුලින්ම සිද්ධ වෙන්නේ අර විඤ්ඥානයේ තියෙන දියුණුව විඤ්ඥානයේ තියෙන මතකේ මේ දියුණු කරන්න පුළුවන් සියලු හැකියාවන් වසාගෙන තියෙන අකුසල් ගොඩක් වන පංචනීවරණයන්ගෙන් තමයි සිත පිරිසිදු කරගන්නට ඕන. අන්නේ නිසා භාවනා වඩන කෙනා කාමච්ඡන්දය ඔස්සේ හිත දුවන්න දෙන්නේ නැතුව ව්‍යාපාද
තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡාදී මේ පංච නීවරණ ඔස්සේ තමන්ගේ හිත දුවන්න ඉඩ දෙන්නේ නැතුව සමත භාවනාවක් තුළ හිත එකඟ කරලා අන්න අර අකුසල් වලින් හිත බැහැර කරලා හිත විඤ්ඥානයේ පිරිසිදු භාවයකට ඒකාග්‍රතාවයකට ඇති කරලා ගන්න බලන් ඒ නිසානි පළවෙනි දිහානය ගැන බුදුරජාණන් වහස විස්තර කරන්නේ කොහොමද මේ පළවෙනි දිහානය ඇතිකරගත්ත කෙනාගේ ඒ දිහානය ගැන විස්තර කරන්න සමාධයක් ඇති වුණා කියන්නේ ඒ කෙනා විතක්ක විචාර ප්‍රීතිසුක ඒකාග්‍රතා ඇති කාමයන්ගෙන් වෙන් වෙලා විවිච්චේව කාමයෙහි විවිච්චේව අකුසලෙහි දම්මෙහි අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච සවිතක්කන් සවිචාරං විවේකජම් ප්‍රීතිසුකං විතක්ක විචාර ඇති ප්‍රීතිය සැපේ ඒකාග්‍රතාව ඇති පළවෙනි දිහානයේ ලබාගෙන වාසය කරනවා කියනවා. එහෙමනම් පළවෙනි දිහානයේ ස්වභාවය තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අර හිත පිරිසිදුවීමෙන් ඇතිවෙච්ච ලොකු නිරාමිස සැපයක් සතුටක් ඇති අකුසල සහගත සිතුවිලි බැහැරවෙච්ච නීවරණයන් බැහැරවෙච්ච අවස්ථාව තමයි හිතේ ඒකාග්‍රතාවේ සමාධිය කියලා කියන්න. අන්නේ සමාධිය දියුණුනොත් ඒ සමාධිය වර්ධනය කරගත්තොත් ඒ කෙනාට පුළුවන් දිහානයන් උපදවන්. ඒ දිහාන ඉහලට දියුණු කරලා පළවෙනි දිහානයේ දෙවනි දිහානයේ තුන්වෙනි දිහානයේ හතරවෙනි දිහානයේ දක්වා හිත දියුණු කරා කියන්නේ විඤ්ඥානයේ තියෙන බොහෝම පිරිසිදු තත්ත්වයක්. ඉහල දියුණුවක් පවිට්‍රත්වයක් ඇතිකරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් දියුණු කරගත්ත. මනසේ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ඇතිකරගත්ත කෙනෙක් බවට ඔහු පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමා කරේ හතරවෙනි දිහානයට දියුණු කරපු හිත කර්මණ්‍යයි කියනවා. රන්කරුවෙක් රත්තරං හොඳට පිරිසිදු කරලා. පෙරාපු රත්තරං වලින් ඔහුට ඕනෑම විදිහි හැඩ තලවලින් යුක්ත රත්තරන් නිර්මාණ කරන්නට පුළුවන්. ඔහුට මාලයක්ද කරාම්බුවක්ද මුද්දක්ද තමන් කැමති දෙයක් ලස්සනට කැටයම් කරලා නිර්මාණය කරන්න පෙරාපු රත්තරං පිරිසිදු රත්තරං වලින් තමයි රන්කරුව නිර්මාණයන් කරන්න. අන්නේ වගේ තමයි කෙන පංච නීවරණ යටපත් කරලා සමාධයක් ඇති කරගත්ත කෙනාගේ හිත ධ්‍යාන දක්වා දියුණු කරලා ගත්තා කියන්නේ හරියට පෙරාපු රත්තරං වගේ කර්මණ්‍ය වූ හිතක් කියන තමන්ට තියෙන. අන්නේ හිතෙන් ඒ විඤ්ඥානය තුළින් ආපස්සට බලන්න පුළුවන්. අන්නේ හැකියාව බුදුරජාණන් වහස පෙන්නා පුබ්බේ නිවාසානුස්සති ඥානය මම පෙරජීවිතයේ කවුරු වෙලාද හිටි. එතනනුත් එහට බලන ඊළඟ ජීවිතයේ මං කවුරු වෙලාද හිටි. මේ විදියට ආපස්සට විමසලා එක ආත්මයක් දෙකක් නෙමෙයි. කල්ප ගණන් ආපස්සට බලන නුවනක් ඇති කරගන්න. එහෙම නුවනක් උපදවන්න පුළුවන් වෙන්නේ මේ විඤ්ඥානය කියන එක සංසාරය දිගින් දිගට චිත්ත පරම්පරාවක් හැටියට එක පෙළට ගමන් කරගෙන යනවා. කෙනෙකුට මෙහෙම කියනකොට හිතෙන්න පුළ එහෙමනං ඔය එකම විඤ්ඥානයේද. ඇත්තටම එකම විඤ්ඥානය කියලා කියන්න බැරි හේතුව තමයි විඤ්ඥානය කියන චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙවී ආයායමත් හටගනිමින් යන්නේ. හැබැයි එකම චිත්ත පරම්පරාවක එකම වැලක පුරුක් හැටියට එක විඤ්ඥානයක් හටගෙන පැවතිලා නිරුද්ධ වෙනකොට ඒකෙම ඊළඟ විඤ්ඥානය හටගන්න. එතකොට එකම චිත්ත ධාරාවක් චිත්ත පරම්පරාවක් හැටියට තමයි මේ දීර්ඝ සංසාර ගමන මේ විඤ්ඥානයාවේ. අන්නේ නිසා ආපස්සට විමසගෙනේ විඤ්ඥානය ඔස්සේ ආපස්සට බලාගෙන යන කෙනෙකුට. තමන් ගෙවාගෙනාපු දීර්ඝ සංසාර ගමනි ස්වභාවේ තමන්ටම සිහිනුවනින් අත්දැකලා වටහාගන්න ඥානයක් උපදවාගන්න පුළුවන්. අන්නේ ඥානයේ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මය උගන්නන්. එහෙමනම් පින්වතුනි අපිට පේනවා. මේ විඤ්ඥානය යම් තැනක බැසගන්නවාද. ඒ විඤ්ඥානයට පුළුවන් ඒ විඤ්ඥානය යම් තැනකට ඇදිලා ගියාට පස්සේ ඒ ස්ථානය ඇසුරු කරගෙන විඤ්ඥානය තමන්ට අවශ්‍ය ශරීරයක් සකස් කරනවා. හැම වෙලාම විඤ්ඥානයේ තනිව ගමන් කරන්නේ නෑ රූප වේදනා සංඥා සංකාර ඇසුරු කරගෙන යන විඤ්ඥානයට පැවැත්මට අවශ්‍ය විදිහ ඕනම විදිහ ශරීරයක් විඤ්ඥානය හදාගන්න. තැන් ඔබ හිතන්න මවකුසිං ඔබ ඉපදුනේ කොහොමද. මවකුසක විඤ්ඥානයක් පැමිණිලා මේ කලලයක් නිර්මාණය වෙන ආකාරය ගැන දීගනිකායේ මහා නිධාන සූට්‍ර බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට විස්තර කර. බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියන් සරුක් දෙමව්පියන් වෙන්නට ඕන්. ඒ දෙමව්පියන්ගේ එකතුවීම මත කලලයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ මවකුසක නිර්මාණය වෙන කලලේට
අන්නේ කලලේ කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශ්‍රාවය. එතකොට විඤ්ඥානයට පුළුවන් ඇවිල්ලා මේ කර්මාණු රූපීව මවකුසක උපදින්න පිනක් කරලා තිබ්බොත් විතරයි අර කර්මයෙන් තමයි විඤ්ඥාන එතනට ඇදගෙන එන්නේ. මොකද විඤ්ඥානය කර්ම ශක්තියත් එක්ක සංස්කාරත් එක්ක බැඳිලා තියෙන්. එතකොට මවකුසේ ජීවත්වෙන්න මවුන් මනුස්සෙක් හැටියට ලෝකෙ උපදින්න තරම් පිනක් පුුණ්‍ය කර්ම රැස් කරලා තිබ්බොත්. ඒ කර්මය විසික් විඤ්ඥානය අරගෙනෙනවා මවකුසට. අන්න විඤ්ඥානය මවකුසේ බැසගත්තට පස්සේ විඤ්ඥානය මොකද කරන්නේ අර මවකුසේ තියෙන ඒ කලලේ ඇසුරු කරගෙන තමන්ට අවශ්‍ය විදිේ ශරීරයක් නිර්මාණය කරනවා. එක බුදුරජාණන් වහන්සේ වදාළම් ආනන්දය විඤ්ඥානයක් මවකුසේ බැස්සට පස්සේ. ඒ මවකුසේ තියෙන සතර මහාධාතු ඒ කලලේ තියෙන සතර මහාධාතු උපයෝගී කරගෙන නාමරූප හැටියට වැඩිලා ආයතන හයක් හදාගන්න. විඤ්ඥාන පච්චා නාමරූපං නාමරූප පච්චා සලායතන. විඤ්ඥාන යම් තැනක බැස්සට පස්සේ එතන නාමරූප වැඩිලා ආයතන හයක් තමයි සකස් කරගන්න. ඇස කණ නාසය දිව ශරීරයේ මනසින් යුක්ත ආයතන හයකින් යුක්ත ඔන්න දරුවෙක් මවකුස තුළ නිර්මාණය කරගන්න. මේ දරුවා නිර්මාණය වෙන්න කර්ම ශක්තියත් ඇතුව. අන්නේ නිසා තමයි එකම දෙමව්පියන්ට දා උපදින දරුවන් අතර. කෙනෙක් බොහෝම උගත් කෙනෙක් බවට පත්වෙනවා. කෙනෙක් ඉතාම මෝඩ මන්දබුද්ධික සිහිකල්පනාව නැති කෙනෙක් බවට පත්වෙනවා. කෙනෙක් බොහොම ලස්සන තමන්ගේ ශරීර අවයවයන්ගේ හොඳ ක්‍රියාකාරීත්වයක් ඇති නිරෝගී කෙනෙක් හැටියට උපදින්නකොට ඒ පවුලෙම කෙනෙක් අංගවිකල අබ්බගාත් සමහරලාට ඇවිදගන්න බැරි තමන්ගේ ඇසකන්න නාසයාදී ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වෙච්ච ක්‍රියාත්මක වෙන්නේ නැති මේ විදිේ ශරීරවල යම් යම් දුර්වලතා ඇති දරුවන් හැටියට උපදිනවා. තකොට මේ විදිහට එකම පවුලක 10 දෙනෙක් ගත්තොත් එකම දෙමව්පියන්ගේ එකතුවීමක් තුළින් හැදිච්ච කලලයකින් මේ දරුවන් නිර්මාණය වුණත් එකිනෙකා තුළ තියෙන එකිනෙක චර්යා රටාවන්. එකිනෙකා තුළ තියෙන්නේ එකිනෙක ආසාාවන්. එකිනෙකාගේ ශරීරවල ස්වභාවය වෙනස්. ඇයි මෙහෙම සිද්ධ වුණේ. අන්න එකට හේතුව තමයි විඤ්ඥානය අරගෙන ආපු සංසාර පුරුදුවල තියෙන වෙනස්කම්. මේ සංසාරය දිගින් දිකට ආපු කර්ම ශක්තියත් එක්ක බැඳිච්ච විඤ්ඥානි තියෙන වෙනස්කම්. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාද. යම් කර්මයක් සංසාරය රැස් කරගත්තනම් ඊට අනුව තමයි දායාදය හැටියට තමන්ට සංසාරි සැපදුක් ආදීමේ සැප සම්පත් ලැබෙන්නේ හෝ නොලැබෙන්. අන්නේ නිසා පිංහතුනේ අපේ ජීවිත තුළ නිරන්තරයෙන් අපි මේ අකුසල සහගත කර්මයන්ගේ වැලකිලා නිතර කුසල් වඩමින් නිතර පින් දහම් රැස් කරමින් විඤ්ඥානය පිනට අනුව හැඩගස්ව ගන්නට ඕන්. අපි නිතර අකුසල් කරනවා කියන්නේ අකුසලේට අනුව විඤ්ඥානි හැඩගැහෙනවා. අපි නිතර පින් දහම් කරනවා නම් පිනට අනුව විඤ්ඥානි හැඩගැහෙන. ඒ නිසා අකුසලේට අනුව විඤ්ඥානි හැඩගැහෙන්න ඉඩ දෙන්නේ නැතුව. හැම වෙලාම බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ලෝකෙ අපිට පෙන්ල දෙන එකම දේශනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්මයම කැටි කරලා එක ගාථාවකට ගත්තත් අපිට දකින්න තියෙන්නේ සබ්බ පාපස් සකරන සියලු පාපි අකුසල් වලින් වලකින්න කියනවා. කුසලස් උපසම්පදා කුසල් වඩන් පින් දහම් කරන්න. සචිත්ත පරියෝ දපනන් තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසනන් අන්නේ එකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. එහෙමනම් අපිට පේනවා සබ්බ පාපස් සකර නම් පාපි අකුසල් වලින් වලකිනකොට ඒ අකුසලෙන් වැලකෙනවා කියන්නේ කුසල් වඩනවා කුසලස් උපසම්පදා. එනම් අකුසලයට අනුව විඤ්ඥානයේ හැඩගැහෙන්න දෙන්නේ නැතුව. අකුසල් වලින් වැලකිලා කුසල් වඩනකොට පිනට නැබුරු වෙච්ච පුඤ්ඥාභි සංස්කාරවලින් යුතු පුඤ්ඥෝපගං හෝති විඤ්ඥානම් පිනට නැබුරු වෙච්ච විඤ්ඥානයක් ඔබ තුළ හැඩගැහෙනවා. ඔබ තුළ සකස් වෙනවා. හැම වෙලාම ඔබ හිතන්නේ යහපත් දෙයක් කරන්නේ කොහොමද. හොඳ දෙයක් කරන්නේ කොහොමද. කෙනෙකුට පිහිට වෙන්නේ කොහොමද. මෛත්‍රිය කරුණා මුදිතාදී ගුණධර්මයන්ගෙන් යුක්තව ජීවත්වෙන්නට ඕන. නිතර පින් දහම් කරන්නට ඕන සිල්වත් වෙන්නට ඕන බණ භාවනා කරන්නට ඕන. ඒ වගේ සිතුවිලි නිතර හිතමින් ඒ වගේ සිතුවිලි වලම කටයුතු කරන තමන්ගේ සිතකය වචනයෙන් නිතර පින් දහම් රැස් කරන කෙනාගේ විඤ්ඥානය පිනට අනුව හැඩගැහිල වර්ධනය වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා ඒ විතරක් නෙමේ. සචිත්ත පරියෝ දපනම් තමන්ගේ හිත දමනය කරන්න හිත දමනය කරනවා කියන්න අර පිනට අනුව නැබුරු කරපු විඤ්ඥානි පිනට අම්නුව නැබුරු කරලා ගත්ත හිතේ තියෙනවා අකුසල් ගොඩක් ඒ තමයි පංච නීවරණ. මෙන්න මේ පංච නීවරණ නැමති අකුසල් ටික යටපත් කරලා
හිත දියුණු කරලා හිත දමනය කරනවා කියන්නේ නීවරණ යටපත් කරලා අර විඤ්ඥානයේ තියෙන ශක්තිය විඤ්ඥානය තියෙන පිරිසිදු භාග හිතේ තියෙන ප්‍රභහස්වර භාවේ මතු කරලා දියුණු කරලා චිත්ත දියුණුවක් ඇති කරගෙන. අන්නේ දියුණු කරන ලද හිතෙන් විඤ්ඥානයේ යථාස භාවේ විමසන්න කියන. පිංහතුනි අපි කොයි තරම් මේ විඤ්ඥානය අනිත්‍යයි මේ රූපය අනිත්‍යයි වේදනා අනිත්‍යයි සංඥා අනිත්‍යයි සංස්කාර අනිත්‍යයි කියල ඕක කොච්චර හිත හිටියත් අපේ හිතේ අභ්‍යන්තරයේ තියෙන අකුසල් ප්‍රහාණය වෙන්න නම් අපි නිකං ඕක හිත හිටිය කියලා අකුසල් ප්‍රහාණය වෙන්නේ නෑ. ඒක යම් දැනුමක් විතරක් අපිට ලැබෙනවා. යම් කිසි වැටහීමක් ලැබෙනවා. නමුත් අකුසල් ප්‍රහාණය වෙන්න නම් විඤ්ඥාන යථාස භාවයේ යථාවබෝධීම අවබෝධ කරගන්න නම් අපි චිත්ත දියුණුවක් තුළ ඒකාග්‍ර කරන ලද සමාධිමත් හිතක් තුළ හිතේ තියෙන අකුසල් නීවරණ යටපත් කරගෙන ලොකු චිත්ත දියුණුවක් තුළ ඉඳං හොඳ දියුණු කරන ලද හිතකින් තමයි අපි විදර්ශනා වඩන්නට ඕන. අන්න එතකොටයි ඒ අනිත්‍ය ස්වභාවය අනිත්‍ය හැටියටම වැටහෙන්න අවබෝධ වෙන්න පටන්ගන්න. එනිසයි බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා දේශනා කරන්නේ සමාධිම් භික්කවේ භාවේත මහණෙනි සමාධිය වඩන්න කියනවා. සමාහිතෝ භික්කවේ භික්කු යථාභූතම් පජානාත්. සමාධිමත් හිතක් තියෙන භික්ෂුව යථාර්ථය දකිනවා. කිංච යථාභූතම් පජානාති කුමක යථාර්ථයද ඉදන් දුක්ඛන්ති යථාභූතම් පජානාත්. මේ තමයි දුක කියලා දුකේ යථාර්ථය දකින්නේ. මොකදද දුක කියන්නේ දුක කියන්නේ සංකිත්තේන පංචුපාදානස්කන්ධා දුක්ඛ. එනම් පංච උපාදානස්කන්ධයයි දුක. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංස්කාර උපාදානස්කන්ධය විඤ්ඤාණ උපාදානස්කන්ධය. අන්න එතන තියෙනවා විඤ්ඤාණය. රූප වේදනා සංඥා සංස්කාර ඇසුරු කරගත්ත විඤ්ඤාණය. මෙන්න මේ විඤ්ඤාණයේ පිරිසිඳ දැකලා අවබෝධ කරන්න නම් සමාධිමත් හිතක් තියෙන කෙනෙක් වෙන්නට ඕන. පිංහතුනි දැන් ඔබට තේරෙනවා ඇති විඤ්ඤාණය කියන්නේ මොකක්? විඤ්ඤාණය කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. විඤ්ඤාණය කියන්නේ අවබෝධ කළ යුතුයි. විඤ්ඤාණය කියන්නේ දුකට අයිති දෙයක්. විඤ්ඤාණය කියන්නේ අවබෝධ කළ යුතු දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. හැබැයි මේ දුක කියන එක විඤ්ඤාණය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන කාටද? සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාළ සමාධිමත් හිතක් තියෙන කෙනා දුක්ඛ සමුදය දුක්ඛ සමුදය තමයි මේ පංච උපාදානස්කන්ධය ගැන ඇතිවන අවිද්‍යාව තණ්හාව නිසා හැදෙන පටිච්ච සමුප්පාද ගමන. මෙන්න මේ දුක්ඛ සමුදය ප්‍රහාණය කළනවා. ඒක තමයි දුක්ඛ සමුදයේ තියෙන කෘත්‍යය. අවිද්‍යාව ප්‍රහාණය වුණා කියන්නේ අවිද්‍යාව නිසා හටගන්න තණ්හාව ප්‍රහාණය වෙනවා. තණ්හාව ප්‍රහාණය වුණා නම් තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ බැඳී යාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ ආයමත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ නැහැ. භව නිරෝධා ජාති නිරෝධෝ කර්මයක් සකස් වෙන්නේ නැත්නම් ආයමත් උපතක් පිණිස විඤ්ඤාණයක් ගමන් කරන්නේ නැහැ. කර්මයේ විසින් විඤ්ඤාණය ආයමත් ඇදගෙන යන්නේ නැහැ. ඇයි? විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙනකොට විඤ්ඤාණි බුදුරජාණන් වහන්සේ වදාළ හරියට පහන් සිලක් නිවිලා යනවා වගේ එතන නිරුද්ධ වෙලා යනවා. එතකොට මෙන්න මේ තත්ත්වය ඇති කරගන්න පුළුවන් වෙන්නේ සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ තණ්හාව නැතිවීම කියන එක නිවන සමාධිමත් හිතක් තියෙන කෙනා සාක්ෂාත් කරගන්නට ඕන. ඒක තමයි දුක්ඛ නිරෝධයේ තියෙන කෘත්‍යය. දැන් දුක කියන්නේ අවබෝධ කළ යුතු දෙයක්. දුක්ඛ සමුදය කියන්නේ ප්‍රහාණය කළ යුතු දෙයක්. දුක්ඛ නිරෝධාරි සත්‍ය කියන්නේ සාක්ෂාත් කළ යුතු දෙයක්. නිවන කියන එක සාක්ෂාත් කරන්නට ඕන. ඒක සාක්ෂාත් කරන්නට තියෙන්නේ මේ ධර්මය විමසලා අවබෝධ කිරීමෙන්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වැඩි යුතු දෙයක්. මේ ඔක්කොම කරගන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය දුක අවබෝධ කරන්න නම් තණ්හාව ප්‍රහාණය කරන්න නම් නිවන සාක්ෂාත් කරන්න නම් මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩන්න නම් මේ සියලු දේ කරන්න ලැබෙන්නේ කාටද? සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං පජානාති. සමාධිමත් හිතක් තියෙන භික්ෂුව තමයි කියනවා යථාර්ථයම මේක දැකලා අවබෝධ කරගන්න. අන්නේ නිසා පින්වතුනි හිතේ සමාධියක් ගොඩ නගනවා කියන්නේ මේ විඤ්ඤාණය ඔබේ හිත වසාගෙන තියෙන පංච නීවරණයන් යටපත් කරලා හිත දියුණු කරලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන දියුණු හිතක් ඇති කරගන්න. ඒ නිසා මෙන්න මේ විඤ්ඤාණය පිරිසිදු කර ගැනීම
අපිට මේක වතුරවලින් හෝදල පිරිසිදු කරන්න පුළුවන්කමක් නෑ. උදේ හවස නෑවත් කරන අකුසල් මත විඤ්ඥානය අපිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගේ මේ කායික පිරිසිදුකම ලස්සනට ඉන්නවද හොඳට සිවුරු හෝදනවද ඕවන මේ බුදුරජාණන් වහන්සේ හන්නේ. කොතනකුවත් භික්‍ෂූන් වහන්සේ නමක් මොන ගැහුණට පස්සේ කොහොමදෝ අද මුණ හේදුවද දට්ටික මැද්දද එලා සිවුරු හෝදලා දැන්දේ ඕව බුදුරජාණන් වහන්සේම සන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ හැම වෙලායම ශ්‍රාවකයන්ගේ බලාපොරොත්තුනේ හිතේ තියෙන පිරිසිදු භාවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් උපදෙස් දුන්නේ සබ්බ පාපස් සකරනම් පාපී අකුසල්වලින් වලකින්. කුසලස් උපසම්පදා කුසල් වඩන්. සචිත්ත පරියෝ දපනන් තමන්ගේ හිත දමනය කරගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. දැන් අපි ගත්තහම මේ වර්තමානය වෙනකොට අපිට දකින්න ලැබෙනවා මේ සියදිවි නසා ගැනීම වේගෙන් වර්ධනය වෙවී යන ස්වභාවය. පිංහතුනේ යම් කිසි කෙනෙක් සියදිවි නසාගන්න පෙළඹෙනවා හිතනවා ඒකට උත්සාහ කරනවා කියන්නේ ඒව පවා බොහෝ වෙලාවට සංසාර පුරුදු හැටියට ගමන් කරන. අපිට ධර්මයේ දකින්න ලැබෙනවා සමහරය ආත්ම සිය ගණන් එකදිකට සියදිවි හානි කරගත්තයි. එවැනි අයි සමහර වෙලාවට පැවිදි වෙලා පැවිදි වෙච්ච ජීවිතවලත් සියදිවි නසාගන්න තමන්ගේ ජීවිතය හානි කරගන්න. එනිසා මේ සියදිවි නසා ගැනීම කියන එක සංසාර පුරුද්දක් හැටියට මේ විඤ්ඥානයක් එක්ක දිගින් දිකට ගමන් කරනු. අන්නේ නිසා එවැනි නරක පුරුදු කියනේවා අපිට උත්සාහෙන් වීරියෙන් තමයි දමනය කරලා හිත දමනය කරන්න තියෙන. මේ හිත දමනය කරන්න තියෙන එකම ආයුදේ තමයි සිහිය දියුණු කිරේ. හිතට තියෙන රැකවරණේ තමයි සිහිය. හැබැයි මේ සිහිය අපි දියුණු කරගත්තේ නැත්නං අර විඤ්ඥානයේ වසාගෙන තියෙන අකුසල්වලින් විඤ්ඥානයේ තියෙන සිහිකල්පනාවට නැති කරලා. විඤ්ඥානයේ තියෙන සියලු දියුණු කරන්න පුළුවන් චිත්ත ශක්තිය නැත්තර නැති කරලා ඔබෝ පිස්සෙක් බවට පත් කරන්න පුළුවන්. ඔබෝ සිහිකල්පනාව නැති මානසික රෝගියෙක් උමතු කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ඔබ හිතන්න හොඳට වැඩ කරපු මිනිස්සු. සමාජීහල නිලතර දරාගෙන් රැකී රක්ෂාවන් කරපු මිනිස්සු. උපාධිධාරින් අද කොච්චරඉන්න අද පිස්සු හැදිච්චාය. අද බොහෝ දෙනෙක් වයිසට යන්න යන්න මරණාසන්න වෙන්න හිත දියුණු කරලා නැත්නං සීකල්පනාව දුරුවල වෙනවා. අර විඤ්ඥානයේ තියෙන දියුණු කළ හැකි හැකියාවන් සියල්ල නැතිකරගෙන සීකල්පනාව නැතුව තමයි බොහෝ දෙනෙක් මරණයට පත්තෙන්. එනිසා පිංහතුනි අපේ හිත පිරිසිදු කර ගැනීම. හිත දියුණු කිරීම. මේ හිත දමනය කිරීම හිත රැක ගැනීම ඔබ විසින්ම උත්සාහෙන් වීරියෙන් කරගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා පෙන්නල දෙන්නේ මෙන්න මේ කාරණි. දැම් බලන්න ඔබ කය පිරිසිදු කරන්න කොච්චර උත්සාහ ගන්නවාද කියලා. ඔබ උදේ නැකිටපු ගමන් කරන්න දුවගෙන ගිහිල්ලා ඇස්වල පිරිලා තියෙනවනම් කබ මේ කබඩික කඩලා ඊළඟට නාසේ තියෙන හොටු ටික සුද්ධ කරලා දට්ටික ඉක්මනට කුණු කෙළගඳ යන්න මැදගන්න. ඊළඟට මූුණ කට හෝදගෙන සබන්දාල පිරිසිදු වෙනවා. ඇඳුමක් පවා දහඩියවලින් දුගද වනානම් ඔබ මේ ඇඳුම හෝදල කයි පිරිසිදු කරගන්න උත්සාහගන්න. තමන් ලස්සන වෙන්න කයි ලස්සන කරගන්න හිතාගෙන කොයි තරන්නම් වියහේදන් කරමින් මහන්සි වෙනවද. හැබැයි මේ කයේ ස්භාවේ කොච්චර අපි උත්සාහ කරත් අපිට මේ කය පවත්වන්න තියෙන ඉතාම කෙටි කාලයක් විතරයි. ලෙඩ වෙනවා. ජරාජීර්ණ වෙනවා. වයිසට යනවා. කෙස් ටික පැහෙන එක. හමරැලි වැටෙන එක. දට්ටික වැටෙන එක. ශරීරයේ ජරාජීර්ණ වෙලා මරණයට දවසින් දවස ලංවෙන එක කාටුවත් වලක්ව ගන්න පුළුවන්කමක් නෑ. කය වයිසට යනවා දුරුවල වෙනවා ජරාජීර්ණ වෙනවා. යම් දවසක මේ කය අතහැරලා ගියාට පස්සේ විඤ්ඥානි බැහැර. මේ ශරීරයේ කුණු වෙලා වැඩකට ගන්න බැරි දර කඩක් වගේ එක තැනම කුණු වෙලා යනවා. කවුරුත් කෙනෙක් මැරුණට පස්සේ අනේ මේ මගේ අම්ම නේද මේ මගේ බිරිඳ නේද මේ මගේම දරුව නේද කියලා මලකුණ ගෙදර තියාගන්නේ. අඩාඩා හරි ගිහිල සොහනකට විසි කරලා දාලයිනවා. දැන් නිකං හිතන් හරකෙක් වගේ සතෙක් නම් ගොමටික හරි ගෙදර ප්‍රයෝජනයට ගන්න. නමුත් මනුස්සේකුගේ මේ ශරීරේ හැම කොටසක් ඩිකං හිතන්න මිනි අලු ටිකක් වත්තකට විස්සා කියලා කොච්චර බයවෙනවාද කියල. එතකොට අපිට පේනවා මේ ශරීරයේ කිසිම වැඩකට නැති දේවල් තමයි මේ ශරීරය ඇසුරු කරගෙන හැම්මත් තැනම පවතින්. හැබැයි අපේ මේ ශරීරය ඇසුරු කරගෙන පවතින හිත ඔබ දියුණු කරගන්න උත්සාහගත්තු. මේ හිතේ තියෙන නීවරණ යටපත් කරලා අකුසල් යටපත් කරලා චිත්ත දියුණුවක් ඔබ ඇති කරගත් ඔබේ සිහිය දියුණු කරගත්තොත්. ඔබ අකුසලෙන් වැලකිලා කුසල් වඩන හිත දමනය කරන කෙනෙක් බවට පත්වුණු. අන්න ඔබ දියුණු කරගත්ත පිරිසිරු කරගත්ත හිත තමයි
ඊළඟ භවයට යන්න. අන්නේ නිසා සංසාරි දිගින් දිගට හිත වඩන කෙනා හිත දමනය කරන කෙනා ධර්මය පුරුදු කරන කෙනා ඒවා පාරමී ධර්ම හැටියට සංසාර එකතු කරන. පිංහතුනි ඔබ හිතන්න බුද්ධත්වය කරා පාරමී ධර්ම පුරාගෙන යන කෙනෙක්. අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් අපි සරණගේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන සංසාරය ගමන් කර. ඊළඟට අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසංකීයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පුරාගෙන සසර ගමන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා අසංකයේ දෙහෙකුත් කල්පලක්ෂයක් පාරමී පුරනවා. මාර්ග පල්ලාබෙන් පවා සංසාරය දිගින් දිකට පාරමී ධර්ම රැස් කරගෙන තමන්ගේ හිත පිරිසිදු කරගනිමින් තමයි නිවන් මාර්ගයට තමන්ගේ විඤ්ඥානි හැඩගස්වගන්න. එතකොට මේ නිවනට හැඩගැහිච්ච විඤ්ඥානයක් නිවන් මගට යොමු වෙච්ච විඤ්ඥානයක් කියන්නේ පාරමී කියල අපි කතා කරන්න මොනවද දාන පාරමිතාව. නිතර දන් දෙමින් පින් කරමින් පිනට අනුව දානයට නැඹුරු කරල හැඩගස්ව ගන්න විඤ්ඥානයක්. ඊළඟට සීල පාරමිතාව කියන්නේ සීලවන්ත ජීවිතයක් ගත කරනවා කය වචනය සංවර කරගෙන සිල්වත්තෙන්. ඒ සීලයේ පුරුද්දක් හැටියට තමන්ගේ ජීවිතයේ විඤ්ඥානයත් එක්ක සසරේ ගමන් කරනවා සීලමේ පුරුද්ධ. නයිස්ක්‍රම්ය පංචකාමයන් අතහැරීම. ඊළඟට ප්‍රඥාව වීරිය මේ ධර්මය නුවනින් විමසල ඇතිකරගන්න අවබෝධඥානි ඊළඟට ධර්මාවබෝධයට ඇතිකරගන්න වීරිය කන්ති කියන කන්ති කියන ඉවසීම සච්ච මේ චතුරාරි සත්‍ය ගැන ඇතිකරගන්න සත්‍යවාදී බව හැම වෙලාම සත්‍යවාදීව කටයුතු කිරීම. ඊළඟට ධර්මාවබෝධයට ඇතිකරගන්න අධිෂ්ඨානය ඊළඟට මෛත්‍රිය උපේක්ඛාව කියන මෙන්න මේවා යමෙක් වඩනවන ඒවට අපි කියන දස පාරමිතා ඒව වඩනවා කියන්නේ ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම තුළ තමන්ගේ විඤ්ඥානය හැඩගැහෙනවා. ඒ හැඩගැහිලා දියුණු වෙච්ච විඤ්ඥානය සසරේ පිරිහෙන්නේ නැතුව තමන්ව ධර්මාවබෝධය කරා ඉලක්කයක් කරා විඤ්ඥානය අරගෙන යනවා. පිංහතුනි අපි අකුසල්නන් රැස් කරේ අපේ විඤ්ඥානය අරගෙන යන්නේ අපායවල්වලට. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළි සංසාරික සත්වයාට සතරාපාය කියන්නේ මහගෙදර වගේ තැනක් කියලා. අකුසල් කරමින් සංසාරි ජීවත්වෙන කෙනා හිත පිරිසිදු කරගත්ති නැති කෙනා අකුසලට නැබුරු වෙච්ච විඤ්ඥානයක් හැඩගස්ව ගත්ත කෙනාගේ විඤ්ඥානි හැම වෙලායම නිරයට තිරිසන් ලෝකයට ප්‍රේතලෝකයට ඇදිලෑන ස්වභාවෙන් යුක්ත. සතරාපාය මහගෙදර කරගත්ත ජීවිතයක් තම යොහුට තියෙන්. නමුත් සසරේ නිතර පින් දහම් කරමින් පිනට අනුව විඤ්ඥානි හැඩගස්ව ගත්ත කෙනා පාරමී ධර්ම හැටියට පින්දහම් රැස්කර ගනිමින් ධර්මාවබෝධ ඉලක්ක කරගෙන ජීවත්වෙන කෙනාගේ විඤ්ඥානී පිනට නැඹුරු වෙනවා පුං්ඥෝපගං හෝති විඤ්ඥාන. පිනට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් හැඩගැහෙනකොට ඔහුව හැම වෙලාම තමන්ගේ පින විසින් අරගෙන යන්නේ තව තවත් පාරමී ධර්ම දියුණු කරගෙන ධර්මාවබෝධයට යන මාර්ගයක සුගතිගාමී මාර්ගයක ඔබ අරගෙන යනවා. අන්නේ නිසා දිවිය මනුස්ස ලෝකවලට ඔබ ඇදගෙන යන්නේ අර තමන් රැස් කරගත්ත පිරිසිදුව කරගත්ත හිතේ තිබ්බ පුුණ්‍ය ශක්තිය කර්ම ශක්තිය විසින්. අන්නේ නිසා පින්වතුනි ඔය සියල්ල හොඳට සිහි කරලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. අපේ ජීවිත දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණේ මරණය කරා ළඟාවෙන. මේ බණහන ඔබ සියලු දෙනාම සෝතාපන්න ඵලයට පත්වෙලා නැත්නම් දැම් මරණයට පත්වෙලා ඔබ නිරේට ඇදගෙන යන ආශ්‍රව ඔබේ හිත අභ්‍යන්තරේ තියෙනවා. දැම් මරණයට පත්වෙලා ඔබ තිරිසන් ලෝකෙ පෙරේත ලෝකෙ ඇදගෙන යන කෙලෙස් ආශ්‍රව ඔබේ විඤ්ඥානය ඇතුළෙ චිත් අභ්‍යන්තරයේ කර්ම ශක්තියත්තේ කපායගාමි ආශ්‍ර ඔබ තුළ තියෙනවා. ඒ නිසා මම දැම් මැරුණොත් කොහේ අයිදකින කාරණය ඔබ ඔබගෙන් අහන්. අහලා ඔබ අප්‍රමාදීව අකුසල් ප්‍රහාණී කරමින් කුසල් දියුණු කර ගනිමින් ධර්මාවබෝධයට නැබුරු වෙච්ච හිතක් වර්ධනය කරගන්න. ධර්මාවබෝධයට නැබුරු වෙච්ච පුරුදු තමන්ගේ ජීවිතය තුළ යහපත් කල්පනාව යහපත් වචන යහපත් පුරුදු ඇති කරගත්තොත් අන්න විඤ්ඥානයේ මේ පුරුදු තමයි සංසාර ගමනය ඔබව ධර්මාවබෝධය කරාරගෙන යන්නකොට සසරේ දිගින් දිකට අරගෙනයන්. සංයුත්ත නිකායි බොජ්ජංග සංයුක්තයේ තින බුද්ධි අපරිහානී සූත්‍රය කියලා. ධර්මාවබෝධය පිණිස නුවනින් විමසල ඇති කරගන්නා පුරුද්ධ වර්ධනය කරගන්න ඥානය සසරේ ආත්මෙන් ආත්මයට තමන් අරගෙන යනවා කියනවා ඉව පිරිහෙන්නෑ කියනවා. ඒ නිසා තමයි සාරිපුත්ත මහරහත්තන් වහන්සේ. අසංකයකොත් කල්පලක්ෂයක් ප්‍රඥාවන්තයන් අතර අගතනතුරු ලබල ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත්වෙන්න නුවන විමසමින් නුවන වඩමින් ප්‍රඥා පාරමිතාව පුරුදු කරමින් ආපු කෙනාගිට ගාථාවේ පද දෙක ඇහෙනකොට සෝතා පන්න වෙන්න තරම් ප්‍රඥාව කොච්චරනං දියුණු වෙලා තිබුණද සංසාරි වැඩිච්ච. අන්නේ නිසා පින්වතුනි ඔබේ ජීවිතය තුළත්
ඔබ අප්‍රමාදීව මේ සද්ධහා සීල සුතතියාග ප්‍රඥාදී ගුණධර්ම දාන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥාවීරි ආදී මේ පාරමී ධර්මයන් දියුණු කරගන්න. යහපත් ගුණධර්ම පුරුදු කරගන්න. අන්න එතකොට සියලු බුදුරජාණන් වහන්සේලා ඔබට පෙන්ලා දෙන අනුශාසනා සබ්බ පාපස්සා කරනු. පාපී අකුසල්වලින් වැලකිලා අකුසලේට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් හැඩගැහෙනෙ ඔබට නවත්ත ගන්න පුළුවන්. කුසලස් උපසම්පදා නිතර කුසල් වඩමින් පුං්ඥෝපගං හෝති විඤ්ඥානයක් පිනට නැඹුරු වෙච්ච විඤ්ඥානයක් ඔබ තුළ පුරුදු කරගන්න පුළුවන්. ඔබේ හිත දමනය කරගෙන ඔබටත් මේ බුද්ධ ශාසනය තුළ ධර්මාබෝධයම ලබන මාර්ගය විවර කරගන්නට පුළුවන්. එහෙමනං ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් අප්‍රමාදීව අකුසල් ප්‍රහාණය කරගෙන කුසල් දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න වාසනාව උදාවේවා කියලපි ආශිරවාද කරනු.